හායි කොහොමද ඔයාලට? මං හිතනවා හැමෝම හොඳින් පරිස්සමින් ඇති කියලා. ඉතින් අද මට හිතුණා කෝෆි චොක්ලට් පුඩින් එකක් හදන්න ඕනි කියලා. ඉතින් ඒකට ගන්න ඕනි දේවල් අරගන්නත් එක්ක එළියට ගියා. ඉතින් ඔන්න ඔය විදිහට එනම් කැරක් ටී එකක්. ඉතින් මම නම් අරගත්තේ මෙන්න මේ විදිය ඇවකාඩෝ ස්මූති එකක්. ඉතින් මම ආස කොහොමත් ඒ වගේ බීම වලට නිසා හොට් වලට නෙමෙයි කූල් වලට නිසා එහෙම ගත්තා. ඊට පස්සේ මේ ආවේ මැක්ස් එකට. ඉතින් මැක්ස් එකට ආව බලන්න මේ මැක්ස් එකේ එහෙම මේ සූස් කලෙක්ෂන් එකක්ම දාලා තිබුණා. ලොකු ඩිස්කවුන්ට් එකක් තියෙන හොඳ සූස්. ඉතින් වෙලා තියෙන්නේ මගේ සයිස් එකට නැහැ. ඒක සයිස් 36 සහ සයිස් 42 විතරයි ඩිස්කවුන්ට් දාලා තියෙන්නේ. ඉතින් ලොකු මේ කියන්නේ භාගයට භාගයක් වගේ ප්‍රයිස් අඩුයි. හැබැයි ඉතින් මට මැච් වෙන්නේ නැති නිසා මේ අරගත්තේ නැහැ. ඒ කියන්නේ මගේ සයිස් එක තිබුණේ නැති නිසා. ඉතින් මෙහෙම ආවහම මේ වගේ ෂොප් වලට ආවහම සමහර වෙලාවට හොඳ අයිටම් ලොකු ඩිස්කවුන්ට් එකකට ගන්න පුළුවන්. ඉතින් අර නිතරම වගේ සමහර අය යන්නේ මේ අඩුවට තියනවා කියලා එකම තැනකට වගේනේ. එහෙම යන්නේ නැතුව බලන්න හදන්න ගත්තා කෝපි බිස්කට් පුඩින් එකක්. ඉතින් හදලා බලමු මාත් එක කොහොමද කියලා. ඉතින් මෙතනට මම ඉන්ස්ටන්ට් කෝපි මේස හැඳි එකක් එක්ක සීනි මේස හැඳි දෙකක් මික්ස් කරලා අරගත්තා. මොකද මේ අර චොක්ලට් මාරි බිස්කට් වගේ තියෙනවා නම් හොඳයි. මම ගත්තේ මෙන්න මේ ටී බිස්කට් එක. ඉතින් මේක පෑන් රස නැහැ. ඒක නිසා මේකෙන් ග්‍රෑම් 300ක් ගත්තා නම් හරි. අම්මෝ බිස්කට් එක ඉතින් කුඩු වෙලා වගේ තියෙන්නේ. කුඩු වෙලා තමයි. ඉතින් කුඩු වෙලා වගේ කියන්නේ කුඩු වෙලා. මේක මෙහෙම පොඟවගෙන අනේ කුඩු වෙලා ඒක මේ විදිහට පොඟවගෙන තියාගන්න ඕනි. කමක් නැහැ. ඉතින් කුඩු උනත් මේක කොහොමද සොෆ්ට් වෙනවනේ. ඉතින් මේක හදන්න තව ඕනි ෆ්‍රෙෂ් මිල්ක් ඕනි මිලිලීටර් 200ක්. ඊට පස්සේ හෙවි ක්‍රීම් තියෙනවා නම් හෙවි ක්‍රීම් දැම්මහම රසයි. ඉතින් අර ඒක තවත් ඒක නිසා හෙවි ක්‍රීම් ඕනි. ඊට පස්සේ sugar icing sugar කියන්නේ අර sugar මේ powder එක අරන් තියෙනවා. ඊට පස්සේ කොන්ස්ටා මේස හැඳි 3ක් විතර ඕනි. සමහර අය නම් මේකට ජෙලටින් දානවා. ඉතින් මං ගාව ජෙලටින් නැති නිසා කොන්ස්ටා තමයි දාන්නේ. මේක උණු වතුරේ වුණ මේ කෝපි එක මෙහෙම දිය කරලා අරගත්තාම මේ බිස්කට් එක පෑන් රස ගොඩක් අඩුයි. ඒ හින්දා තමයි මම මේ විදිහට අර සීනි දාලා ගත්තේ. එහෙම නැත්තම් ඕනේ නැහැ. ඉතින් ඒක පෑන් රසට කැමති අයට පුළුවන් එහෙම සීනි දාන්න. එහෙම නැත්තම් නැති වුණත් කමක් නැහැ. ඉතින් ඔයාලා බලනවා ඇති මේ මෙච්චර බිස්කට් එක දාලා පොඟවන්න ඇයි මෙච්චර ලොකු භාජනයක් ගත්තේ කියලා. ඇත්තටම මේ භාජන නැහැ. ඉතින් ඒ කියන්නේ ඒකට අදාළ වෙන විදිහේ සයිස් එකේ භාජන නැහැ. මෙහෙම හොඳට බිස්කට් ටික පොඟවලා මේක පෙඟෙන්නෙත් නෑ මේ බිස්කට් එක. හැබැයි මේක මේ රසටම එන්නේ මේ මාරි බිස්කට් තිබ්බන අර ලංකාවේක. ඒක මාරු. ඉතින් ඒක නෑ කියලා අපි සැලෙන්නේ නෑනේ. අපි ඒවට ආදේශක ගන්නවා. ඉතින් හරි. ඉතින් ඔන්න මේ විදිහට මේක ඔක්කොම අතුරගෙන ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ මේකට උඩින් මේ තියෙන කෝපි ඉතුරු වතුර ටික තියනවානේ. ඒකත් අපි මේ විදිහට ඒකට උඩින්ම දාගමු. අර බිස්කට් ටික කැතට පේන්නේ අර පෙඟිච්ච කැඩිච්ච ටිකත් වැටුණානේ. ඉතින් ඒක ඉතින් කමක් නෑ. මේකට උඩින් දැම්මම එහෙම කමක් නෑ. ඔන්න ඉතින් මේ වෙලාවේ මේ තපෙන් එක හදාගන්න කිරි අරගෙන තියෙනවා ml 200ක්. ඉතින් ඒ වගේම මෙන්න මේ විදිහේ හේවි ක්‍රීම් එකකින් ග්‍රෑම් 180ක් තියෙන ටින් කෑන් එකක් මෙහෙම ගත්තා. ඒක නැත්නම් ඒකටත් හරියන්න ml 100ක් විතර කිරි ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙතන corn powder මේ සැහැඳි දෙකක් corn powder මේ සැහැඳි දෙකක් මෙහෙම ඒක අරගෙන තියෙනවා. මේ සැහැඳි 3ක් විතර ඒක හොඳට මෙහෙම හැලකට දිය කළොත් ගන්න නැත්නම් කැටි ගහනවා රස්නෙට දැම්මහම ඒක නිසා. ඉතින් ඒ වගේම
තියෙනවා මිල්ක් මේඩ් අරන් තියෙනවා ඔයාලා ග්‍රෑම් දන්නවා 200ක්. ඉතින් මල් ඔන්න ඔය හදන ටික අය තමයි මම දන්නවා ඇති අරගෙන සමහර තියෙන්නේ මේක විට මෙන්න හදන්න. මේ කොකෝ පවුඩර් බම්බු අරන් ප්ලාන්ට් තියෙනවා. නේද මේවට කියන්නේ මට එච්චර මල් ගැන දන්නේ නැහැ. මෙන්න මේක මම අංශක 360ට නවලා මං හිතුවා අර කට්ටිය හදනවා නේද අර ඔයාලා දැකලා තියෙනවද මේ අර ලස්සනට හදන්නේ මෙහෙම නවලා මේකේ මං හිතුවා එහෙම නවන්න පුළුවන් කියලා. ඉතින් මම මේක නවන්න ගිහිල්ලා දෙකට කැඩුනා. ඉතින් මම මේ විදිහට දැන් දාලා තිබ්බ දෙකම මෙහෙම පැලවෙනවද නැද්ද කියලා කවුරු හරි කියන්න බලන්න. හරි ඉතින් මම මේ වෙලාවේ කරන්නේ කිරේ ml 200ක් අරගෙන තියෙනවා. ඒක ලිපේ තියලා රත් කරගන්න. ඒකටම හෙවි ක්‍රීම් ටිකක් මික්ස් කරන්න ඕනි. ඒ වගේම කොන්ඩෙන්ස් මිල්ක්. එතකොට තියෙනවා මේ ඉරිඟු පිටි. ඉතින් ඒ ටික තමයි මික්ස් කරගන්න ඕනි. දැන් දිය කරගෙන හොඳින් මේක ටික එකක් වෙනකම් මික්ස් කරගන්න ඕනි. ඒ මික්ස් වුණාට පස්සේ තමයි අපි අර බිස්කට් ලේයර් එක උඩට දාන්නේ. ඒකල්ලා ආයෙම අපි ඒක ෆ්‍රිජ් එකට දාන්න ඕනි. ෆ්‍රිජ් එකේ දාලා පැය දෙකක් විතර සෙට් වෙලා කූල් වුණාට පස්සේ තමයි අපි චොක්ලට් කියන්නේ ගාර්නිෂ් එක වගේ ඒක හදාගන්න. එතකොට තමයි ඉතින් මුලින්ම මේ විදිහට මේක හදාගෙන ඉන්න ඕනි. මම සාමාන්‍යයෙන් වීඩියෝ ගේන්නෙම නැත්තේ මේ මට කලබලයට කෑම හදාගන්න ගියහම හැඩි වෙන නිසා. ඉතින් මම දැකලා තියෙනවා සමහර අය හරිම ලස්සනට මේ ඒ කියන්නේ කිචන් එකේ කොච්චර කෑම ಜಾති ගොඩාක් හැදුවත් හරිම ලස්සනට තියාගන්නවා. ඉතින් මට නම් වෙලා තියෙන්නේ මගේ අතින් චොට්ටක් මේ අර වෙනසෙනවා. ඉතින් පොඩ්ඩක් වැඩක් කරද්දි ඉතින් ඒක නිසා මම මේ එහෙම කලබලයට දේවල් හදන්න ගන්නෙ නැහැ. හැබැයි මමත් කෑම හදන්න ආසයි. ඔන්න ඔය වෙලාවේ කොන්ඩෙන්ස් මිල්ක් එකත් සහ මේ කෝස්ටා ටික ඇඩ් කරගත්තා. ඉතින් ඕක තමයි දැන් අටනකොට මේක ගානට හැදෙනකන් ඉතින් නොනවත්වා හැඳි ගන්න ඕන අඩි අල්ලන්නේ නැති වෙන්න. ඊට පස්සේ අපි හදාගත්තපු බිස්කට් ලේයර් එකට මේක දාලා ෆ්‍රිජ් එකේ පැය 3ක් විතර තියන්න තමයි ඕනි කූල් වෙන්න. ඉතින් මේ වෙලාවේදී නම් මම ඇත්තටම ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇහෙනවද දන්නේ නැහැ වොයිස් එක වහිනවා හොඳටම අද උදේ ඉඳලා. ඉතින් මේ වීඩියෝ එක කලබලයට එඩිට් කරපු වීඩියෝ එකක්. මොකද ලංකාවට ඇවිල්ලා දාන්න මට වීඩියෝ එකක් තිබුණේ නැහැ. බිසිත් එක්ක පවුලේ අයත් එක්ක මම ඉතින් ආසයි යාළුවත් එක්ක ඉන්න මේ ටයිම් එක. ඒක නිසා මට ඔයාලගේ වීඩියෝ උනත් මගේ හැරි. ඉතින් ඔන්න දැන් මේක සෙට් වෙලා තියෙන්නේ හොඳට. ඊට පස්සේ මේ විදිහට මම මෙන්න මේ චොක්ලට් එක තමයි මම එදා ගෙනල්ලා ටේස්ට් කරලා බැලුවේ. මේක මේ ජෝර්දාන් කම්පැනි එක චොක්ලට් එකක්. ඉතින් රසයි හැබැයි ඒක කුකින් වලට හොඳයි කියලා හිතුවා. ඉතින් මම මේකට මිල්ක් දාලා හදා ගන්නවා. ඉතින් චොක්ලට් මං ගාව තියෙන්නේ පොඩ්ඩක් නිසා මං හිතුවා කොකෝ පවුඩරුත් ඇඩ් කරන්න මේකටම. මේ විදිහට මේ විදිහට මේක හොඳින් ටික් වෙද්දි ඩෙසර්ට් එකක් සාමාන්‍යයෙන් අර පැණීම් රස වුණාම කාලා මත් වෙනවා වගේ කොෆි එකකට වගේ න හොඳයි. ඉතින් මේකට ඕනනම් මට සුගර් පවුඩර් ඇඩ් කරලා තව පැන් රස වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේ කරගන්නේ නැහැ. ඔන්න දැන් මේක හොඳට හැදිලා තියෙන්නේ. දැන් අපි ලිප ඕෆ් කරමු. ඕෆ් කරලා මෙහෙම උණුවෙන්ම මේක ඇඩ් කරගන්න ඕනි. හරි ඉතින් ඔන්න මේ වෙද්දී දැන් ඔක්කොම හදලා ඉවරයි රසමරස චොකලට් කොෆි පුඩින් එක. ඉතින් දැන් මේක ෆ්‍රිජ් එකේ දාලා හොඳට කූල් වුණාම ඊළඟ දවසේ හරි එදාම හරි ඉතින් කෑමට ගන්න පුළුවන්. ඔන්න ඒ විදිහට තමයි මම ඉතින් හදාගත්තේ. ඔයාලත් හදලා බලන්න try කරලා ඇත්තටම මේ හරි රසයි. ඉතින් කවුරු හරි විසිටර්ස්ලා එන වෙලාවක වගේ ගෙදරට හොඳයි හදනවා නම් ඉතින් බලමු මං අපේ ගෙදර ආයි හැදුවොත් ලංකාවට දැන් ආපු වෙලේ ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්නම් කොහොමද මං හදන්නේ කියලා. මෙතන මම මේ දාන්නේ ඉන්ස්ටන්ට් කෝපි සහ කොකෝ පවුඩර් මෙතන තපින් එක විදිහට උඩින් දා ගන්නවා. එතකොට ලස්සනයි. ඉතින් මගේ වීඩියෝ බලන මාත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ස්තුතියි ආදරෙයි. ආයෙත් දවසක ගිහින් එන්නම් පරිස්සමට ඉන්න. බුදු සරණයි.